Hello. ඉතින් ඊට මාස 7කට විතර කලින් මගේ මේ YouTube channel එකේ වීඩියෝ ටයිප් එක පොඩ්ඩක් වෙනස්ලා තිබ්බේ. ඒ කියන්නේ ආලු වීඩියෝ තමයි මම ඊට මාස 7කට විතර උඩින් කරේ. ඉතින් ඊට පස්සේ මම මේ වගේ කන්ටෙන්ට් එකක් මම මගේ channel එකේ කන්ටෙන්ට් ටයිප් එක මාරු කරා. ඉතින් අද පොඩි වෙනසකටත් එක්ක ආල් ටයිප් කන්ටෙන්ට් එකක් කරන්න යන්නේ. ලොකු වෙනසක් වෙයි. ඉතින් ඉඩ අන්තිම ඇඳලා ඉන්න එහෙනම් වැඩි කතා නැතුව let's get into the video. ඉතින් ඔයගොල්ලෝ අකින් නැතිම මගේ මේ ටැංක් එකේ හිටපු ඔස්කලා සෙට් එක ඉස්සර ඉඳන් හිටපු කට්ටිය නම් අන්න ඉතින් මේ ටැංක් එක මේ තමයි ඔස්කලා සෙට් එකේ හිටියේ. ඉතින් බොයිස් මම හිතනවා මේ ටැංක් එක එවන්න පොඩක් පොඩි ඇඩි කියලා. ඉතින් ඔන්න ඒක නිසා මම ඇදුවා මගේ ලොකුම ලොකු මොන්ස්ටර් ටැංක් එක. මේ ටැංක් එක අරලා එච්චරම ලොකු ටැංක් එකකුත් නෙමෙයි. ඒ වුණාට මට ලොකු ටැංක් එකක් ඇත්තනවා කිව්වොත් හිතුවා මේකට ඔස්කලා විතරයි දාන්න යන්නේ කියලා. පිස්සු දාලා මේකට ඔස්කලා විතරක් නෙමෙයි මොන්ස්ටර්ලා ගොඩක් එන්න තියෙනවා. ඉතින් channel එකේ ඒ වීඩියෝත් බලන්න. ඉතින් channel එක අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. ඉතින් මටම මේක පීනන්න පුළුවන්ට අයිසක් තියෙන. ඉතින් thank you size ඔස්කලාට ඇති ආල දානවා. ඉතින් බලන්න එපා. channel subscribe කරලා bell icon එක click කරලා තියාගන්න අනිවාර්යෙන්. අපි වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන් මොන જાතියම ආලුත් දාන්න ඕනේ කියලා. දැන් ඔන්න වතුර ටික භාගයකට කාලකට විතර පිටලා තින්නේ. අවපුත් පුරවන්න ඕනේ අනිවාර්යෙන්. අර වැඩේ සීන් එක කියන අපේ ටැංක් එක වතුර ඉවර වුණා. ඒ නිසා ආලකට වගේ පිටලා තින්න වතුර. එහෙනම් අපි ඔස්කලා ටික දාගමු. බස් ඔයගොල්ලෝ කාලෙකින් ඔස්කලා ටික දැක්කේ නේද? එන්න ඔය එකටත් මා අඩි අත්තරම කිව්වා. හොඳටම ඇති බෝල් ඉතින් බෝල් දෙන්න ඇදලා ඉන්නවා මුවන් දාගත්ත ගැම්මට හරි එයින් ඔවන් එච්චරම ලොකු නෑ ඉතින් අපේ පොඩි ටැංක් ඔස්කලා ටිකක් අඩුයි වගේ. මං මගේ ඊටම සෙට් එකෙන් ඔස්කලා ටිකක් දුන්නා. මොකද මම හිතන් හිටියේ නෑ මේ ටැංක් එක හදන්න. ඒ නිසා අර ටැංක් එකට ගොඩක් වෙන්න පටන් ගත්ත නිසා අවුවත් වැටෙනවා. ඔක වෙන්න පටන් ගත්ත නිසා මේ මම ඒකෙන් තුනක් විතර දුන්නා. දැන් ඉන්න ඔස්කලා ආයි මගේ සෙට් එකේ තව ගමු අනිවාර්යෙන්. ඉතින් අනේ මං කියවයි කමෙන්ට් එකක් දාගන්න මේකට දාන්න ඕනේ මොනම ආල්ද කියලා
මොන්ස්ටර් ටයිප් එකයි දාගෙන යන්න අනිවාර්යෙන්. අනලාදී මෙච්චර ලොකු ටැංකියකට අර පවර් ෆිල්ටර් එකක් නැත්තම් ස්පොන්ජ් ෆිල්ටර් එකක් දාන්න බෑ නේද කියලා. අවෙන්න එපා. ඒකටත් අයිඩියා එකක් තියෙනවා වගේ. පොයින්ට් එකක් තියෙනවා. ඒ වගේම මෙන්න අපේ look at the area points ನಿಮ್ಮ ಅಮೌಂಟ್ කියන්නම් එල්ට වෙන විදිය මේක සෙට් වෙන්නේ boys නෑ මම මේක සෙට් මේ දාපොඩ ඔළුවේ මම මේක ඇන්කර සෙට් කරලා ඔයගන්ට එන්නනම් කොහොමද ෆිල්ටර් වෙන්නේ කියලා අඩේ සෙට් කරගන්න මේක දානවා මම ගන්න ready ඒ පම්ප් එක බෝස් මම අන්න හිතන විදිහට මම අදිනේ මොකද මේ ටැංක් එක පොඩ බලන්න නිසා ඉතින් අපි ඉස්සරහට අප්ග්‍රේඩ් කරමු ස්විච් ඔන් කරලා හදලා කරයිද උනාට වෙනාති බා එනවා ඉතින් මම කියන්නේ පම්ප් එක උන්ට බා අතුරු ඉල්ල ගියනා ඔතෙන්ට බැටරිලා කෙලින්ම ඉස්සලා හොල්ස් ඉල්ලා ආය ඇක්ටිව් කාබන් වලින් චේන්ජ් ආපහු එරමික් ට්‍රේස් චේන්ජ් වෙලා ආය උළු ගැට සෙට් එකකින් සෙට් කරලා තමයි ආය මෙතන අවුට් එක ගන්න. ඉතින් ඒ තාම අතුරු පොරවලන්නේ ඈ බොයිස් බක් ආගේ අක්කා ඉතින් අම්මේ channel එක short එකක් දාන්න ඔක්කොම ඊට පස්සේ ඉස්සරහා වැඩක් වෙනවා මේ ටැංක් එකේ ඉතින් ඒකත්ම අනිවාර්යෙන්ම දාන්න ඉතින් අලන් ඉන්න ඉතින් channel එක subscribe කරලා තියාගන්න වීඩියෝ වල like එකකුත් දාන්න ඒකට දාන්න ඕනම ආල් කමෙන්ට් එකකුත් දාලා එහෙනම් ඊළඟ වීඩියෝ සෙට් වෙනවා කොල්ලෝ අපි ගියා Okay.